අප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝ භූව මච්චුවාදාය ගච්ඡති. මල්කරුවා මල් සොයාගෙන යනවා ගහින් ගාට. ඇස කන නාසය දිව ශරීරය කය කියන මේ පංචකාම ඇලුණු සත්වයාව මාරයා ඇදගෙන යනවා. කොහොමද? මහා ගං අතුරක් නිදිගත් ගමක් මූද කරා ඇදගෙන ගසාගෙන යන්නාක් මෙනි. පින්නතුනි, මේ කාරණය සක්සුදත්තේ බුදුරජාණන් වහන්සේගේ දෙසූ ධර්මයේ තියෙන සත්‍යතාවය ඔබට සක්සුදත්තේ පැහැදිලි වෙන්නේ නැති. නිදිගත් මිනිස්සු නාය ගිහින් එළි වෙනකොට නැහැ. නිදියගත් මිනිස්සු මහා ගං වතුරෙන් තමන්ගේ හරි හම්බු කරපු සියලු දේවල් විනාශ වෙලා ගියා. භෞතික සම්පත් සියලු දේ විනාශ වෙලා ගියා. පංචකාමයේ අපි පිනව හිටියොත් මාර්යා අපිව දන්නේම නැතුව අරගෙන යනවා. පින් කරන්න මේ පංචස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න.